මගේ වීඩියෝ බලන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේදී කරන්න හදන්නේ නගෝයා අයිචිකෙන් එකේ තියෙන අවුරුදු උත්සවය තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. අද ලංකාවට අවුරුදු. ඒ වගේම මෙහි ඉන්න ලාංකිකයොත් අවුරුදු සමරනවා කියලා ප්‍රචාරයක් ගියා. ඉතින් ඒකට අපිත් යනවා බලන්න. ගිහින් බලමු කොහොමද එදෙන වෙන්නේ කියලා. ලස්සන වීඩියෝ ටිකක් කරන්න බලාපොරොත්තු වෙන මාත් යනවා. ඉතින් ඔයාලත් එකතු වෙන්න ලස්සන දෙයක් අපි බලමු. ඉතින් යාළුවනේ දැන් මේ පයින් යන ගමන් වැස්සකුත් සෙට් වෙලා තියෙන්නේ. මං කිව්වනේ වහිනවා කියලා. කිව්වේ නැද්ද? අපි බලමු ඉතින් ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. සීතලයි, මාරම සීතලයි. ස්ටේෂන් එක නවත්තලා තියෙන්නේ. පිටිපස්සේ හොන්දා යන්න යනවා. ගෑස් සිලිවෙසිලි නැහැ. ඉතින් හොඳයි ඒක. අසන බලන්න යන වේගේ අපි යනවා. එන මාරයි. අතරම ලස්සනයි ඒක. ලස්සනයි කියන්නේ ඒක විඳින්න ඕනේ. දිල් යාළුවනේ නගොයා ස්ටේෂන් එකෙන් බහලා මේ එද යන ගමන් නගොයා ඉඳලා යනවා ට්‍රේන් එකේ. ඒකත් ඕගොල්ලෝ ආයි ඔයාලට කොහමද? දැන් අපි අවුරුදු 20ට ඇවිල්ලා ඉන්නේ. ඔයාලටම පෙන්නන්නම් මෙතන තියෙන ඉවෙන්ට් එක යන ගමන් තියෙන්නේ. බැස්ස කියලා මෙයාලා නවත්තන්නේ නැහැ. මොකද මේක විතරයි නගොයා වල තියෙන අවුරුදු 20. ඉතින් ඒ නිසා මාත්‍රාව අපි කොට්ටපොර තරගයේ දෙසට යමුමු. කොට්ටපොර තරගයේ දරුණුවට යනවා වගේ. මේ තරගේ ගොඩක් කියලා දැන් පැවැත්වෙන්නේ. අවුරුදු වැටෙන්නේ නැහැ. ගොඩක් කියලා ඉන්නයි දෙන්න. කොට්ටේ තිරුණා ගහපු සොට්ටවල එතකොට හිතා ගන්න. ඒක නම් මරු වෙවේ. එතකොට කොට්ටේ තිරුණා නේවල. දෙන්නට මෙතන කවුරු දින්නත් ඒ සෙල්ලම මරු. අන්දයට ගිරිකෑමේ ඉවෙන්ට් එක තමයි දැන් තියෙන්නේ. අපි බලමු. වැඩි නම් පේන්නේ නැහැ. එසේනම් අපි සූදානම් කිරි කැවීමේ තරගය ආරම්භ කරන්න. කිරි කන කෙනාගේ අත් දෙක ගැටගහලා තමයි තියෙන්නේ. අත් දෙක ගැටගහලා තියෙන කිරි කන කෙනා ඇස් දෙක බැඳලා තියෙන කිරි කවන කෙනා ගාවට දුවගෙන ගිහිල්ලා තමයි කන්න ඕන. ওই විදිහට තමයි තරගය සිද්ධ වෙන්නේ. මම හිතන්නේ මේක අපිට අලුත් ක්‍රීඩාවක් නෙමෙයි. ලංකාවේ තුනත් හැම අවුරුදු උත්සවයකම වගේ මේ ක්‍රීඩාව තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ලංකාවේ ඒ තරගයට සංවිධායක මණ්ඩලයේ කිහිපෙද අපි දැන් තරගය සියලු කටයුතු සූදානම්. ඒත් එක්කම අවුරුදු කුමරිය තරගය සහ සිංහිති අවුරුදු කුමරා කුමරිය තරගයට සහභාගී වෙන සියලුම තරගකරුවන් තරගකාරයන් හැකි ඉක්මනට කාර්යාලයට පිළිවෙල නම් ලබා දෙන්න. මේ අවුරුදු 20 ලංකාවේ තව අයියා කෙනෙක් හම්බුණා. එයා නම් අපි අහමු එයාගේ අයියා මොකද හිතන්නේ මේක ගැන? ඔහොම කියන්නේද? හොඳයි අත්තර.
ලස්සන ඉවෙන්ට් එකක තියෙන්නේ. ඉතින් බලන් ඉන්නවා ඔයාලා. සදන කාර්යාලයේ සෙමින් දැන් ඉවෙන්ට් එක බලමු තරගකරු ඔයද. අවුරුදුසේ අවසානංගය විදිහට සංගීත පුටු තරංගය තමයි දැන් තියෙන්නේ.
තරගේ අවසාන දෙන්න තමයි ඉන්නේ. අපි බලමු කවුද දිනන්නේ කියලා. කොල්ලෙක් ඉන්නවා. අයිබෝන් එහෙනම් මේ වීඩියෝ කරන්නේ නගර අවුරුදු 30 අවසාන අදියරේ තියෙන ඉතින් මේ වීඩියෝ එක බලන්න මේකට ආව කෙනෙක් ඉන්නවා නම් මේකට කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න මේ වීඩියෝ එක YouTube එකේ දානවා YouTube එකේ දාන්න තමයි වීඩියෝ කරේ ඉතින් බලන්න ලස්සනයි ලස්සන ඉවෙන්ට් එකක් තිබුණා මම එද්දිත් ටිකක් බලක් කරලා තිබුණේ ඔන්න ඔහොම තමයි මෙතෙන්ට ආව නගර වල ඉන්න ලාංකික පිරිස සහ තව වෙන තැන් වලින් ආවත් ඉන්න ඇති ඉතින් ඒ හැමෝම අවුරුදු 30 සැම්බරේ ඔන්න ඔහොමයි ලස්සන ඉවෙන්ට් තිබුණා. ඉතින් මේකට බලන්න ආව කෙනෙක් මේ වීඩියෝ එක දකිනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. නැවත ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු කියලා මම යනවා. Goodbye.